මොකද්ද බම් මේ කරන්නේ? දාබරේ අයියේ. බීලා ඇවිල්ලා පිස්සු කෙලින්න එපානේ. පොඩ්ඩ හැඩ මේට වෙන්න නෑනේ. බලන්න කොහෙද දෙවලා. එකද කරලා කොල් ටික. පොඩ හැඩම. උඹලා බම් පුරුදු වෙන්න එනවද මන් දන්නා මේ තන් වලට. තොම් බෝතලේ. මේ ගත්තේ මේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. පොලිසියෙන් ආවොත් එහෙම පණිවිඩය කියන්නේ කොල්ල දෙන්නේ දාලා ආවේ. පොලිසිය මොනවාදන්නේ? මේ අපේ මලයා එහෙ බూరు ගහන්නේ පොලිසිය ඇතුලේ නේ. නැතුව සත්‍ය ගණන් එක දිර බూరు ගහන්නේ. පොලිසිය යන ඕම මේම ගණන් ගන්නෑ. මේ අල්ලේ ඉන්නේ පොලිසිය. අනිත් අල්ලේ මලයා මේ ළඟදී හන්දට ගිහිල්ලා එනකම් බూరు ගැහුවා. ඇයි අනේ සෙට් එක හන්දට ගිය 4 දෙනෙක්. අර හඳ වටේ කැරකිලා හන්දට බාන්න නැතුව ආපහු ආවේ හිස්සති. අන්නේ සෙට් එක හන්දට ගිහිල්ලා එනකම් බూరు ගැහුවා. උන් හන්දට ගිහිල්ලා ආවට පස්සේ උන් එකත් බూరు ගැහුවා. නෑ. උන් ඔට්ටු දැම්ම රොකට් එක. අපේ මලයා ඔට්ටු දැම්ම උගේ ඉඩම. මලයා දිනු. අන්න රොකට් එක පාක් කරලා දිනවා මලයාගේ ඉඩමේ. මේ රොකට් පදින්න පුළුවන් කවුරුත් නැද්ද? ෂා රොකට් එකක් හොයා ඉතියේ. විකුණන්නේ ගානකට આવුත් දිනු. බොරු වැඩ වන්න කිව්වේ. හැබැයි ඇත්තත් වගේ දෙන්න පැකේ. ඒ කෙලින් බලන් බෙදපන්. ආක බලන් බෙදන්නවා. හරෝබා මුගේ බෙල්ල. ආබෝ මේ හරෝබා බෙල්ල තිබිච්චි හොඳයි. මේ කාරියන්නේ ආක බලන් මු බෙදන්නේ. පැක්කේ දියා. පැක්කේ දෙන්න කියන්න. පැක්කේ දෙන්න කියන්න. පැක්කේ දෙන්න කියන්න. පැක්කේ දෙන්න. මේ මේක මගේ තන. මට ඕන දේ ගම මෙතන හෙල්ලම් කරා. මේ අපේ පැතිවල මෙහෙම පිච්චන් විදිහට බూరుව ගහන්න. අනේ මල්ලි මේ ආවනම් කටවයි ඉඳන් බං. කවුද කියන්නේ ඔබ කියන්නේ? කියපන්. මොකද්ද කොලේ? බూరుව. හාරත බూరు. හාරත බూరు. හාරත බూరుවා. හාරත බూరు. හාරත බూరుවා බං. කොහොමද බං කරන්නේ? යකෝ පොලිසියෙන් බూరుව පිටිපස්සේ අනේ රාලාමි මම නම් බూరు ගැව්වේ නෑ බලන් හිටියා විතරයි. බూరు ගැහුවත් එකයි ගහන තැන බලන් හිටියත් එකයි. එකම දඬුවම. දෙකටම එකම දඩුවද? එහෙනම් බూరు ගැව රාලාමි. ලස්සනයි ගන්න මං කිව්වනේ තොපි දෙන්නට පොලිසියෙන් આવොත් එහෙම පණිවිඩය කියන්න කියලා. කිව්වා පණිවිඩේ කිව්වා. පොලිසිය යන්න ගියේ. අපි අඬ ගාලා කිව්වා පණිවිඩේ. අයියෝ වෙලාවට තොපි දෙන්නට අන්තිබ්බේ නැත්තේ. අන්තිබ්බරම් මුළු ගමටම අයින්නවා. අයියෝ බලාගන්න. බෙල්ලේ මල්ලගමු කියලා මගුලක් කරානේ. අපරාධي අතර මල්ල ගන්න තිබ්බ එක. හරි අල්ලගමු ඕයි. අන්න බూరు කාපේ නේද අර? ඔව්. මයිකල් ජැක්සන් නේද? අනේ බම්බේ. තොමියෝ දැක්කම තමයි මට මල්ල පයින්නේ මට දෙකක් එන්න ගන්න තිබ්බනම් වෙලාවක් නෑ පොලිසියෙන් ලෝ බඳිනවා. මොලේ කල්පනා කරලා වැඩ කරන්න. මුට මොකටද තොප්පියක්? බම්බෙක් වගේ ඉන්න ඕනේ. අයිසේ දසනායක මේ පායන පෑවිල්ලට ඔළුව කුරුවල් වෙලා මට එක දෙක වෙලා පේන්නේ. අර එක පඹයක් දෙක වෙලා පේනවා.
පැය දෙක වෙලා නෙමෙයි ඇත්තට මෙතන පඹයෝ දෙන්නෙක් ඉන්නවා. යන්කෝ බලන්න එක තැන පඹයෝ දෙන්නෙක් මොකද කරන්නේ බලන්න. යන්කෝ. මොකද මේ එක තැන පඹයෝ දෙන්නේ? ෂුවර් එකට මර දුවපු එකෙක් පඹෙක් වගේ ඇඳගෙන ඉති මෙතන. ඒක තමයි. බැලු බැලමට මේ නම් පඹයක්. මට මෙන්න මූ තමා ෂුවර් නැත්තේ. චෙක් කරලා දසනායක. මේත් පඹේ තමයි. ඒත් එක තැන මොකද පඹයෝ දෙන්නේ? ඒකම හලකුට පස්සට කරගන්න එපා රාලාමි. ඒක තමයි අපිට පස්සට යන්නේ නැහනේ. අපි නම් දසනායක පඹ ගාලක පැටලුණා. යනින්න මල්ලියා ගම් යන්කෝ. ඒ වුණාට අපිට අනිත් පඹයක් චෙක් කරන්න තිබ්බේ. ඊ දසනායක එක පඹයක් ඉන්නේ. බලන්න දෙන්නේ මේ නම් පඹේ කීප එක තමයි මිනිහා. හොයනවා දැන්. ඒයි. මොකද උතර ගන්නේ? නිරවල් රහිනවා මහත්තයෝ. මේ නොනගතේ වෙලාවේ නොනගතේ. නොනගතේ ගැන හිතේ තින්දි ගොත් අපිට අනාගතයක් නැති නෝනි මහත්තයෝ. සඳුලේ දෙන්න දෙපොලේ අන්න නීරවල් රහපු එක වපුරනවා. කටු කලේ ගාල නොලිහෝ වත දෙනා මහත්තු ගලක් ඉරියතේ අන්න ඒ පාර පොහොර ගන්න. කල පවත ආයෙ හැරිලා බලන්න එපා. ආයෙ හැරිලා බලද්දි ඔය එක ගොයන් කපන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් ඔය විමිටි කර ගන්න ඉන්නේ අපිට. පාඩුවේ යන් යන්නේ.